හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් වෙනදා වගේම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද පොඩි වෙනස් vlog එකක් තමයි අරගෙන ආවේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති මොකද්ද කියලා. අපි දැන් ඉන්නේ නරිතා එයාපෝට් එකේ. ෆ්ලයිට් එකේ පොඩි ගමනක් යන්න තමයි ඉතින් අපි හදන්නේ. නරිතා ඉඳලා මියසකි වලට තමයි යන්නේ. ටර්මිනල් 3 එකෙන් තමයි ඇතුළට යන්න තියෙන්නේ. ඉතින් සෑහෙන දුරක් එයාපෝට් එක ඇතුළට යන්න තියෙනවා පයින්. ඉතින් දැන් මේ අපි යන ගමන් ඔන්න අපි දැන් සෑහෙන දුරක් ඇවිල්ලා ඇතුළට ආවා. මුලින්ම අපි කරේ ස්ක්‍රීන් එකේ අපේ ෆ්ලයිට් එක පෙන්නනවාද කියලා චෙක් කරා. ඊට පස්සේ අපිට සෙල්ෆ් චෙක් ඉන් වෙන්න තියෙන්නේ. මුලින්ම අපි අතේ ගෙනියන බෑග් නැතුව අනිත් බෑගේජ් වලට ටැග් print කරලා අරගෙන බෑගේජ් වලට ටැග් කරගන්න ඕනේ. ඉතින් මෙතනදී අහනවා ගෙනියන්න තහනම් දේවල්, බැටරි, පවර් බැංක් වගේ දේවල් තියෙනවද කියලා. එක්කෙනෙකුට බැගේජ් දෙකක් ගෙනියන්න පුළුවන්. අතේ ගෙනියන බෑග් නැතුව ඔක්කොම කිලෝ 7ක් අරන් යන්න පුළුවන් එක්කෙනෙක්ට. ඊට පස්සේ මෙතනින්ම තමයි බෝඩින් පාස් එකක් ගන්න තියෙන්නේ. අපිට ඉතින් මේ වැඩ ටික තනියෙන් කරගන්න තේරෙන්නේ නැත්නම් මෙතන වැඩ කරන අය ගොඩක් ඉන්නවා. එයාලගෙන් ඇහුවාම කියලා දෙනවා. ඊට පස්සේ අපි අතේ ගෙනියන බෑගුත් මෙතනින් ටැග් කරනවා. ඊට පස්සේ කෙලින්ම ඩිපාචර් එකට තමයි යන්න තියෙන්නේ. එතනින් චෙක් කරලා තමයි ඇතුළට යවන්නේ. ගොඩාක් දුර ඉතින් පයින් ඇවිදගෙන යන්න ඕනේ. මේ වෙද්දි නම් ඉතින් මගේ කකුල් දෙකත් හොඳටම රිදෙනවා. දැන් ඉන්නේ අපි ඩිපාචර් එකේ. එතනිනුත් ඩොමෙස්ටික් ඉන්ටර්නැෂනල් කියලා දෙපැත්තකට බෙදලා තියෙනවා. ඉතින් අපි යන්න ඕනේ ඩොමෙස්ටික් පැත්තට. මොකද අපි ෆ්ලයි කරන්නේ ජපානයේ ඇතුලේ නිසා. මෙතනදී ඉතින් මම අර කලින් කිව්වා වගේ අපිව චෙක් කරලා තමයි යවන්නේ. අපි ගෙනියන බෑග්, වොච්, බෙල්ට්, මොබයිල් ෆෝන් මේ ඔක්කොම මේ බෙල්ට් එකට දාන්න ඕනි. එතනින් චෙක් වෙලා එළියට ආවහම අපිට ආපහු ගන්න තියෙන්නේ. හරි දැන් නම් වැඩ ටික ඔක්කොම ඉවරයි. ඊළඟට අපි යන්න ඕනේ ගේට් 163ට. බෝඩින් ටයිම් එක තිබුණේ 11:50. ඉතින් මෙතන ඉඳලත් ගොඩක් දුර පයින් යන්න තිබුණා.
හරි ඉතින් ඔන්න දැන් 163 ගේට් එකට ඇවිල්ලා ඉන්නේ. අපිට තව පැය භාගයක් විතර තිබුණා. ඉතින් අපි ඔහේ ඇවිද ෆ්ලයිට් බල හිටියා. මගේ ඉතින් ෆ්ලයිට් එකේ යන දෙවැනි වතාව තමයි මේ. මගේ පළවෙනි එක්ස්පීරියන්ස් එක උනේ ලංකාවේ ඉඳන් ජපානට ආපු එක. ඉතින් මේක තමයි දෙවැනි එක්ස්පීරියන්ස් එක. මම ලංකාවේ ඉඳන් එනකොට ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක මට හරියට ගන්න බැරි වුණා. ඒ කියන්නේ මට වින්ඩෝ එකක් ළඟ සීට් එකක් බුක් කරගන්න බැරි වුණා. ඉතින් මට එළියවත් හරියට බලන්න බැරි වුණා. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එක හොඳට ගන්න බැරි වුණා. ඒ හින්දා මේ පාර මම කලින්ම කියලා වින්ඩෝ එක ළඟ සීට් එකක් බුක් කරගත්තා. ඉතින් ඒ හින්දා මට හරියම සතුටුයි. ඔන්න දැන් නම් වෙලාව හරි බෝඩින් වෙන්න. අපි දැන් බෝඩින් වෙන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මෙහෙම අපේ බෝඩින් පාස් එකේ තියෙන QR කෝඩ් එක මැෂින් එකට අල්ලලා ඇතුළට යන්න තමයි තියෙන්නේ. මම නම් හිතුවේ මෙතන ඉඳලවත් ෆ්ලයිට් එකට ළඟ ඇති කියලා. ඉතින් මෙතන ඉඳලා සෑහෙන දුරක් පයින් ගියා. වීඩියෝ එකේ ඉතින් මම තනින් කට් කරලා තමයි දාලා තියෙන්නේ. මොකද වීඩියෝ එක දික් වෙන නිසා. දැන් ළඟටම ආවා. මෙන්න මේකේ තමයි ඉතින් අපි යන්නේ. මෙන්න තියෙනවා මගේ ෂීට් එක ජනිලේ අයිනින් බුක් කරපු. 機内でお飲みいただくことができませんので回線せずお持ち帰りください。お客様、ෆ්ලයිට් එකේ යනකම්ම ඉතින් මම කරේ ෆොටෝ ගහපු එකයි වීඩියෝ කරපු එකයි තමයි. ඔන්න දැන් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ෆ්ලයිට් එක ඉතින් එයාපෝට් එක වටේ කිලෝමීටර් 2ක් විතර ගිහින් තමයි ටේක් ඕෆ් කරේ. දැන් තමයි බයම වෙලාව. මේ වෙලාවේ තමයි හිතට මාරම බයක් දැනෙන්නේ. මං හිතනවා ඔයත් ෆ්ලයිට් එකේ ගියපු කෙනෙක් නම් ඔයාටත් ඒ බය ඒ වෙලාවේ ඒ විදිහටම දැනෙන්නේ නැති කියලා.
දැන් නම් අපි යන්නේ වලකුළු වලටත් වඩා උඩින්. මේ බලන්නකො ඉතින් ඈතින් ලස්සනට මොකක්ද පේන්නේ කියලා. මට නම් හිතෙන්නේ මේ ෆූජි කන්ද වෙන්න ඕනි. ඔන්න දැන් නම් මුහුදත් පේනවා. ඔයාලට පේනවද බෝට්ටුවක් වගේ එකක් යනවා. මාර්ම ලස්සනට මුහුද පේනවා නේද ළමයි? දැන් නම් ෆ්ලයිට් එක ලෑන්ඩ් කරන්න තමයි යන්නේ. ඔන්න අපි මියසකි එයාපෝට් එකට ආවා. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මම නම් පුදුම බයකින් ආවේ. ඔන්න ඉතින් අපි දැන් ෆ්ලයිට් එකෙන් බැහැලා මියසකි එයාපෝට් එකේ තමයි ඉන්නේ. මියසකි එයාපෝට් එකත් ඇතුළ හරිම ලස්සනයි. මේ බලන්නකෝ හරිම ලස්සනයි නේද ඉතින් යාළුවනේ. ඔන්න ඉතින් අපි එයාපෝට් එකේ ඉන්නකොට අපිට ජපනීස් ලේඩි කෙනෙක් හම්බුණා. එයා ලංකාවේ කෙනෙක් තමයි මැරි කරලා ඉන්නවා කිව්වේ. ඉතින් එයාට සිංහලත් ටිකක් පුළුවන්. එයා අපිත් එක්ක ඉතින් හොඳට කතා කරා. ඉතින් එයා අපිත් එක්කම තමයි ඊට පස්සේ ට්‍රේන් එකේ ගියේ. එයාපෝට් එක ළඟම තමයි ස්ටේෂන් එකක් තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් මියසකි ස්ටේෂන් එක. ෆ්ලයිට් එකෙන් බැහැලා අපි ට්‍රේන් එකේ තමයි ගියේ. ඉතින් වෙනදා වගේ අදත් අපි වාහනයක් ගේන්න තමයි ආවේ. ඉතින් අපි යන්න ඕන තැනට ට්‍රේන් එකේ තමයි ෆ්ලයිට් එකෙන් බැහැලා ගියේ. මෙන්න මේක ගෙනියන්න තමයි ඉතින් අපි මෙච්චර දුරක් ආවේ. දැන් ඉතින් අපි මේකම ගෙදර යන්න තමයි දැන් මේ හදන්නේ. ඉතින් අද වීඩියෝ එකත් මෙතනින් ඉවර කරන්න තමයි හදන්නේ. වීඩියෝ එක හොඳයි නම් ඉතින් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.
අදට ගිහින් එන්නම්. බයි.